අද අපි ගෙනාවේ ඉස්ලෑන් කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ හන්ජියුක් සොන්නාව පොඩි කාලේ බලාගත්තු දර්ශන පෙළකින්. හන්ජියුක් ඉස්ලෑන් පේන කන්නාඩි දෙක දාගෙන සොන්නාව බලන්න හොස්පිටල් එකට ගිහින් ඉන්නේ. සොන්නාගේ තියෙන ඉස්ලෑන් එක කාත් එක්කද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක හන්ජියුක්ට ප්‍රශ්නයක් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ හන්ජියුක් පොලිසියට ගිහින් මිනිසුන්ගේ ඉස්ලෑන් දිහා පුදුමෙන් බලනවා. ඉන්පස්සෙ හන්ජියුක්ගේ යාළුවාගේ ඉස්ලෑන් දෙකක් විතරක් තියෙනවා දැකලා පුදුම වෙනවා. එවිටම ගැහණු ළමයි පොලිසියට එනවා දකින හන්ජියුක්ගේ යාළුවා ඒ ගැහණු ළමයාව එක්කගෙන යනවා. මේ ගැහණු ළමයට ඉස්ලෑන් 4ක් තියෙනවා හන්ජියුක් දකිනවා. ඉන්පස්සෙ හන්ජියුක් සොන්නාගේ හිටපු බොයිෆ්‍රෙන්ඩ්ව හොස්පිටල් එකට එක්කගෙන එනවා සොන්නාගේ ඉස්ලෑන් එක මොහුට සම්බන්ධද බලන්න. ඒත් සොන්නාගේ ඉස්ලෑන් එක මොහුට සම්බන්ධ නැහැ. මේ හින්දා හන්ජියුක් කනස්සල්ලටපත් වෙනවා. මේ අතර ෂින් හ්යොන්සප් එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක මැසේජ් කරන ගමන් ඉන්නේ. එයාගේ යාළුවෝ දෙන්න ෂින් හ්යොන්සප්ගේ උපන්දිනය නිසා පාටි එකක් ලෑස්ති කරන්න ඉන්නේ. එවිටම නොදන්න නම්බර් එකකින් ෂින් හ්යොන්සප්ට මැසේජ් එකක් එනවා නොවැම්බර් 1 වෙනිදා පාටි එකට ආරාධනා කරනවා කියලා. මේකෙන් ෂින් හ්යොන්සප් කලබල වෙනවා. ඊට පහුවෙනිදා ෂින් හ්යොන්සප් ඉස්කෝලේදී දකිනවා පොලිසියට ගිය ගැහණු ළමයා බය වෙලා වගේ පන්තියේ ඉඳගෙන ඉන්නවා. මේ අතර හන්ජියුක්ට එයාගේ යාළුවා බාලවයස්කාර ළමයෙකුට විරුද්ධ ලිංගික නඩුවක් බාර දෙනවා. ඒ අර කලින් පොලිසියට ආපු ගැහණු ළමයා එයාගේ අඳුරන පිරිමි යාළුවෙකුයි එක්ක දීලා සිහිය නැති වෙලා ආයි සිහිය එද්දි එයාට අතවර වෙලා කියලා සැකයක් ඇති වුණා කියලා කියනවා. එවිට පොලිස් නිලධාරිය ඇගෙන් ප්‍රශ්න කරනවා ඇය කලින් මෙවැනි සම්බන්ධතා පවත්වලාද කියලා. එවිට ඇය නැහැ කියලා කියනවා. ඒ හන්ජියුක් දකිනවා එයාට ඉස්ලෑන් 4ක් තියෙනවා. ඒ නිසා හන්ජියුක් හිතන්නේ එයා බොරු කියනවා කියලා. පහුවෙනිදා හන්ජියුක් එයාගේ යාළුවා එක්ක ඉස්කෝලේට යනවා මේ ගැන හොයලා බලන්න. එවිට සොන්නාගේ ටීචර් එතනට ඇවිත් ඔවුන්ට කතා කරනවා. හන්ජියුක් එතකොට දකිනවා ඇයට එක ඉස්ලෑන් එකක්වත් නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් පොලිසියට පැමිණිලි කළ යුන්ජීනාගේ යාළුවව හම්බෙන්න ගිහින් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. එයාලා පොහු යන්න හදද්දී ෂින් හ්යොන්සප් හන්ජියුක්ව දකිනවා. ෂින් හ්යොන්සප් හන්ජියුක්ගේ ඉස්ලෑන් වෙන කණ්ණාඩි දෙක ඉල්ලනවා. ඒත් හන්ජියුක් ඒවා දෙන්න කැමති වෙන්නේ නැහැ. එවිට ෂින් හ්යොන්සප් කණ්ණාඩි වල තියෙන භයානකකම විස්තර කරද්දී පන්තිපාර ටීචර් එතනට එනවා. එවිට ෂින් හ්යොන්සප් එතනින් යනවා. ඉන්පස්සේ හන්ජියුක් ටීචර්ට කතා කරලා එතන යද්දී ටීචර් හන්ජියුක්ගේ ඉස්ලෑන් දකිනවා. ටීචර්ත් ෂින් හ්යොන්සප් වගේම ඉස්ලෑන් පේනවා. ඉන්පස්සෙ හන්ජියුක් එයාගේ යාළුවා එක්ක යුන්ජීනා ගැන විස්තර හොයන්න යනවා. ඉන්පස්සෙ හන්සෝව පොලිසියට ගෙනත් ප්‍රශ්න කරනවා. ඒ වගේම යුන්ජීනාවත් එයාගේ අම්මා එක්ක ප්‍රශ්න කරන කාමරේ ඉන්නේ. යුන්ජීනා අපරාධය සිදු වුණු දවසේ ඇඳගෙන හිටපු ඇඳුම් හොදපු එක ගැන සැකසහිතයි කියලා හන්ජියුක් අහද්දී යුන්ජීනාගේ අම්මා කියනවා එයා ඒ ඇඳුම් හේදුවා කියලා. ඉන්පස්සෙ හන්යුව ආපසු යවද්දී හන්ජියුක් හන්යුගේ යුන්ජීනාගේ ඉස්ලෑන් සම්බන්ධද කියලා බලනවා. ඉස්ලෑන් සම්බන්ධ නැති නිසා ඒ වගේම යුන්ජීනාට ඉස්ලෑන් 4ක් තියෙන නිසා හන්ජියුක් යුන්ජීනා කියන්නේ බොරු කියලා සැක කරනවා. ඉන්පස්සේ හන්ජියුක් අපස ගෙදරට යද්දී ෂින් හ්යොන්සප් හමු වෙනවා. මෙහිදී හන්ජියුක් ෂින් හ්යොන්සප් එයාගේ අම්මා එයාත් එක්ක ඉන්න ෆොටෝ එකක් දෙනවා. ඊට පස්සේ හන්ජියුක් යුන්ජීනාගේ සිද්ධිය ෂින් හ්යොන්සප්ට කියනවා. ඒ දෙන්න අතර ඉස්ලෑන් එක සම්බන්ධ නැති නිසා නඩුව අයින් කළා කියලා කියනවා. ඒ වගේම යුන්ජීනාට ඉස්ලෑන් 4ක් තියෙනවා කියලාත් කියනවා. එතකොට ෂින් හ්යොන්සප් කියනවා යුන්ජීනාට සතියකට කලින් ඉස්ලෑන් 4ක් තිබේ නැහැ කියලා. මේක දැනගත් පසු හන්ජියුක් එයාගේ යාළුවා සමග හන්යුගේ ගෙදරට යනවා. හන්ජියුක් හන්යුගෙන් ප්‍රශ්න කරන ගමන් කාමරේ පරීක්ෂා කරනවා. මේ අතර ෂින් හ්යොන්සප් මීසන් හෝටලෙට යනවා. එයා අපරාධය සිද්ධ වුණු කාමරේට ගිහින් ඉද්දී එයාගේ යාළුවා එතනට එනවා. එතනදී ෂින් හ්යොන්සප් ඔහුට කියනවා ඔහුත් එක්ක හිටියොත් එයාට අමුතු දේවල් පේන එක නැති වෙයි කියලා. මේ අතර හන්ජියුක් සහ එයාගේ යාළුවා හන්යුගේ අපාර්ට්මන්ට් එකේ ඩස්බින් එක බලනවා. එවිට හන්යුගේ විසිකරපු බෙඩ්ෂීට් එක හම්බ වෙනවා. පසුවදා හන්යු පොලිසියට අරගෙන යනවා. ඒ ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔහු අයින් කරපු බෙඩ්ෂීට් වල යුන්ජීනාගේ ලේ තියෙනයි කියලා අහනවා. ඒත් හන්යු ඇත්ත කියන්නේ නැහැ. ඉන්පසු හන්ජියුක් ඇවිත් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. එවිට හන්යු කියන්නේ යුන්ජීනා ඔහුගේ ගෙදරදී විස්කි වේලා සිහිය නැති වුණාට පස්සේ ඔහු බියර් කන සුපර් මාකට් එකට ගියා කියලා. ඉන්පසු හන්ජියුක් සුපර් මාකට් එකේ CCTV චෙක් කරනවා. හන්යු බියර් ගන්න ගිය අවස්ථාව සහ බියර් අරගෙන ආපු අවස්ථාව මේ CCTV වල සඳහන් වෙලා තියෙනවා. එවිට හන්ජියුක් දකිනවා පිරිමි ළමයි 4 දෙනෙක් සුපර් මාකට් එක ළඟින් යනවා. ඕන් එතනින් ආව වෙලාව සහ ආපහු ගිය වෙලාවේ දර්ශන බැලුව විට හන්ජියුක්ට තේරෙනවා ආපස්සෙ යන විට ඔවුන් 4 දෙනාගේම ඉස්ලෑන් එකක් වැඩි වෙලා තියෙනවා කියලා. පහුවෙනිදා ෂින් හ්යොන්සප් යුන්ජීනාගේ ඉස්ලෑන් 4ට සම්බන්ධ වෙලා තියෙන පිරිමි ළමයි 4 දෙනා දකිනවා. එයා ඉක්මනට හන්ජියුක්ට කෝල් එකක් ගත්තී හන්ජියුක් ඉස්කෝලේට ඇවිත් ඉන්නවා. ඔහු මේ පිරිමි ළමයි 4 දෙනාම පොලිසියට රැගෙන යනවා. එහිදී පිරිමි ළමෙක් බය වෙලා ගෙදර යන්න ඕන කියද්දී
හංජියුක් ඇවිත් ඔහුව රැගෙන යනවා. හංජියුක් මේ පිරිමි ළමයා කාර් එකේ තියලා එළියට ගිහින් පිරිමි ළමයට පේන්න කතා කරනවා. ඉන්පසු ඔහුව කාර් එකේ එළියට අරගෙන කතා කරන්න උත්සාහ කරන විට ඔහු පැනලා යනවා. හංජියුක්ගේ යාළුවා දුවගෙන ගිහින් ඔහුව අල්ලා ගන්නවා. ඒදී පිරිමි ළමයා ඔවුන් සිදු කරපු දේවල් ගැන පාපොච්චාරණය කරනවා. ඉන්පසු හංජියුක් නැවත පොලිසියට ගිහින් ජීයොන්ට ඔහුගේ කාමරයේ තිබූ හමු මත් පෙති පෙන්වනවා. ඒ වගේම අනිත් ළමයි සියලු දෙනාම ඔවුන් සිදු කළ දේ පිළිබඳ පාපොච්චාරණය කළා කියලා කියනවා. ඉන්පසු හංජියුක් සින්හ්යොසොප් එක්ක ගෙදරට යන ගමන් ඉන්නේ. එවිට හංජියුක්ට වැඩිහිටි නිවාසයෙන් කෝල් එකක් එනවා. ඔහු සින්හ්යොසොප් මගෙන් දාලා වැඩිහිටි නිවාසයට යනවා. එවිට ඔහු දකිනවා ගැහැණු කෙනෙක් ඔහුගේ පියාව රැගෙන යන ආකාරය. ඒ වගේම ඇය සොන්නාගේ පන්තිපාර ටීචර් කියලා දකිනවා. එවිටම ඔහුට නොදන්න නම්බර් එකකින් සොන්නා හොස්පිටල් එකේ ඉන්න ෆොටෝ එකක් එවනවා. ඔහු ඉක්මනට හොස්පිටල් එකට ගියත් කවුරුත් පේන්නේ නම් ඉන්නේ නැහැ. එවිටම ඔහු දකිනවා සොන්නාගේ ස්ලයින් එක කනෙක්ට් වෙලා තියෙන කෙනා එතනට එනවා. ඔහු තුවක්කුව දොරට එල්ල කරගෙන ඉති දකිනවා හංජියුක්ගේ තාත්තා කාමරය ඇතුළට එනවා. එවිට ඔහු දකිනවා සොන්නාගේ ස්ලයින් එක හංජියුක්ගේ තාත්තට සම්බන්ධ වෙලා තියෙනවා. මේන් ඔහු දැඩි කම්පනයට පත් වෙලා පියාව මරන්න උත්සාහ කරනවා. නමුත් ඔහු මරන්නේ නම් නැහැ. මේ අතර ශින්හ්යොසොප් අත්වලේ පුරවගෙන හංජියුක්ට කෝල් එකක් ගන්න දර්ශනයෙන් ඉස්ලයින් කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉස්ලයින් කතා මාලාවේ අවසන් එපිසෝඩ් එක වෙන 6 වෙනි එපිසෝඩ් එකත් සමග නැවත හමු වෙමු.